මේක තමයි DJI ලගේ ගණන් අඩුවටම තියෙන පොඩිම මයික් එක. මේ noise cancellation කොහොමද කියලා. ඔයගොල්ලන් සද්ද ඇහෙනව නේද? අන්න මම noise cancellation on කරලා. සද්ද අඩු වුණාද? on off කරා. on කරා. on off කරලා එන සද්දේ. on කරලා එන සද්දේ. සද්ද ටිකක් හරි ඇහෙනව නේද? ඇත්තටම මේකෙන් noise cancellation එකක් වෙනවද? අපි අද review එකෙන් මේක ගැන කතා කරමු. රැඳී සිටින අපේ වීඩියෝ එකත් හොඳයි. ඇත්තටම ගොඩාක් දුරයි. තව දුර යන්න පුළුවන්. හැබැයි එතකොට කැමති තවත් ආතන. යාරි. දැනුත් ඇහෙනව නම් ඉතින් හොඳයි. එහෙනම් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ DJI mic mini transmitter එක ගැන. ඉතින් අපි මේක ඉක්මනට unbox කරලා බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් අපි මේක ඉක්මනට unbox කරලා බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් මේ product එකේ තියෙන විශේෂත්වය තමයි මේක හරිම පොඩි transmitter එකක් තියෙන්නේ. ඔයගොල්ලන්ට attach කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ chest එකට. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් clip එකක් තියෙනවා, clip එකෙන් attach කරගන්න පුළුවන්, magnet එකක් තියෙනවා, magnet එකෙන් attach කරගන්න පුළුවන්. මම ඔක්කොම පෙන්නන්නම්. ඒ වගේම ඔයගොල්ලන්ට මේක direct attach කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ කැමරා එකට. ඒකට වෙනම gadget එකක් ගන්නත් ඕන. මේකේ අනිත් විශේෂත්වය තමයි මේකේ තියෙනවා පැය 8ක් දක්වා battery life එක තියෙනවා. ඒ වගේම 2 level of active noise cancellation එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් මේක normal level එකට cancellation කරගන්නත්, ඒ වගේම high level එකට cancellation කරගන්නත්. ඒ වගේම තව එකක් තමයි මේකේ තියෙන automatic limit එකක් prevent කරන්න audio clipping එක. ඒ කියන්නේ ඔයා attach කරගෙන ඉන්නකොට ඔයාගේ mic එක ඔයා හයියෙන් කෑ ගැහුවොත් ඒක scream එකක් විදිහට ඇහෙන්නේ නැහැ. ඒක පොඩි ගානකට ඒකලෝ reduce කරගන්න ඒක limit එකක්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේක කතා කර vlog එකක් කරනවා කියලා හිතන්නකෝ. ඔයගොල්ලෝ මේක කතා කර පාර යනකොට හදිසියවත් එක පාට හෝන් සද්දයක් හරි වෙන්න මොකක් හරි ලොකු සද්දයක් කරනවා. ඒක ඔයගොල්ලෝගේ වීඩියෝ එකට ඉෆෙක්ට් වෙන්නේ නැති වෙන්න ඒගොල්ලෝ ඒක ලස්සනට හදනවා. අනිත් එක තමයි මේ DJI mic mini එක. මේක ක්‍රම දෙකකට යූස් කරන්න පුළුවන් ඔයගොල්ලෝගේ ෆෝන් එකේ කාර්යය එහෙම නැත්නම් කැමරා එකේ කාර්යය නන්න. ඒ transmitter එක attach කරලා ඔයගොල්ලෝගේ ෆෝන් එකට ඒක through mic එකයි ඒකයි ෆෝන් එකයි අතර connection එක ඒ transmitter එක through හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක තියෙනවා Bluetooth එකෙන් කෙලින්ම connect කරගන්න පුළුවන් ඔයගොල්ලෝගේ ෆෝන් එකට හරි එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ කැමරා එක Bluetooth support කරනවා. හිතන්නකෝ ඔයාගාව තියනවා කියලා iPhone එක. ඉතින් iPhone එකේ Bluetooth එක මේකට connect කරගන්න පුළුවන්. connect කරලා ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්න නැතුව use කරන්න පුළුවන්. ඉතින් මේ පල්ලෙහා තියෙන බටන් එක තමයි power button එක. එකෙන් on off කරන්න පුළුවන්. ඊළඟට උඩ තියෙන බටන් එකෙන් අපිට Bluetooth on කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේක remote එකක් විදිහට use කරන්න පුළුවන්. video එක on off කරන්න. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පේන ඇති මෙතන තමයි mic එක තියෙන්නේ. ඒ වගේම අපේ windscreen clip එක අපි ගහගන්න එතනටම තමයි. ඊළඟ මේ කැල්ල මෙතන තියෙන්නේ charging dock එකට ගහන්න. charging කරන පැත්ත. මෙන්න මෙහෙම තමයි clip එකට සම්බන්ධ කරගන්නේ. mic එක. සාමාන්‍යයෙන් මේක හරියට මේ වුණාම කාල සද්දයක් එනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේ DJI mic mini එක Bluetooth වලින් iPhone එකට connect කරගන්නේ කියලා. මුලින්ම මේක on කරගන්න ඕනේ. හරිද? on කරගත්තට පස්සේ ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේකෙන් Bluetooth එකත් on කරගෙන කොළ පාට නිල් පාට පත් වෙනවා කියන්නේ Bluetooth on වෙලා තියෙන්නේ. Bluetooth ඔයගොල්ලෝගේ iPhone එකේ Bluetooth on කරගන්න තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් DJI mic mini එක තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන connected කියලා වැටලා තියෙනවා DJI mic mini එක. DJI mic
3 mini එක කොහොමද pocket 3 එකකට සම්බන්ධ කරගන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕන මේක on කරගන්න. mic mini එක. ඒක on කරගන්න මෙතන power button එක තියෙනවා. power button එක on කරගත්තාම ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම කොළ පාට පත් වෙනවා වෙන්නේ. ඊට පස්සේ අපි on කරගන්නවා අපි option එකක් wireless mic කියලා. හරිද? මේක wireless mic on කරගන්න මෙතනට යන්න කලින් අපි මුලින්ම මේක ඔබාගෙන ඉන්න ඕන Bluetooth on වෙන්න. එතකොට මෙන්න මේ වගේ blue light එකක් පත් වෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන අපිට ක්ලික් කරාම එයා කියනවා හරි wireless mic detected කියලා. මේක තව දෙයක් පුළුවන්. දැන් මේ mic එක connect වෙලා තියෙනකොට ඔයගොල්ලන්ට හිතන්නකෝ කැමරා එක රෙකෝඩ් බටන් එක ටච් කරන්නේ නැතුව මේක රෙකෝඩ් කරගන්න ඕනේ කියලා. ඒතකොට මේක එකපාරක් ලැබුවාම mic එකේ රෙකෝඩ් වෙන එක පටන් ගන්නවා. ඊට පස්සේ ආයෙත් ලැබුවාම මේක රෙකෝඩින් එක නතර වෙනවා. හරි. මම දැන් පොඩි ටෙස්ටිං එකක් කරන්න යන්නේ මේ DJI mic mini එක කොච්චර දුර වැඩ කරනවද කියලා බලන්න. දැන් චුට්ට දුර මම අරයට ගිහලා බලන්න කොහොමද කියලා. දැන් සාමාන්‍යයෙන් මම මීටර් 100ක් විතර ගිහිල්ලා ඉන්නේ ඉස්සරහට. දැන් 100ක් වගේ ගිහිල්ලා ඉන්නේ. පේනවද දන්නේ මාව. දැන් මීටර් 120ක් 150ක් පේනවද? ටිකක් දුරට ඇවිල්ලා ඉන්නේ. තාමත් ඇහෙනවද? ඇහෙන්නේ නැද්ද? කැමරේ කුස්සන් යයිද දන්නේ. මෙතෙන්ට ඇවිල්ලා. නම්බර් එකත් බලාගෙන ඉන්න එපා. කැමරේ කයි කරලා. දැන් මං ඇවිල්ලා ඉන්නවා. මීටර් 200ක් විතර දුර. මෙතනටත් ඇහෙනවා නම් හොඳයි. ඇත්තටම ගොඩාක් දුරයි. තව දුර යන්න පුළුවන්. හැබැයි ඒතකොට කැමරේ තවත් ආතන. යාරිය. දැනුත් ඇහෙනවා නම් ඉතින් හොඳයි. මීටර් 250ක් විතර ගිහින් හිටියේ. දැනුත් ඇහෙනවා නම් ඇත්තටම හොඳයි. බලමු අපි කොහොමද කියලා ඉතින් තත්ත්වේ. මම හිතනවා එච්චර දුර ඇහෙන්න ඕන එක. මොකද මේක තියෙන මේ කනුව නම් මීටර් 400ක් කියලා තමයි තියෙන්නේ. අපි බලමු. අයියෝ මගේ කැමරා එක කොහේ තියෙනවා. We'll see. බලමු කොච්චර දුර වැඩ කරනවද කියලා මේක. මම හිතන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ අපි බලමු මේ කොච්චර දුරකට වැඩ කරනවද. සාමාන්‍ය ඔබ්ස්ටකල් එකක් හම්බුනොත් වැඩ කරන එක නවතී. පේනවද? නෑ නේද? පේනවද? හරිද? චුට්ටක් අඩුයිද? අඩුයිද? මොකද වෙන්නේ? දැන් එනවද? එන්නේ. බලමු ඉතින් ගිහලා. එනවද නැද්ද කියලා. දැන් මේක කවර් වෙනවා. කවර් වුණාම සමහරට හැන ගන්න. මොකද බ්ලූටූත් වලින් යන්නේ. ට්‍රාන්ස්මිට් එක තියෙනවා නම් සමහරට අවුලක් වෙන එකක් නැහැ. බ්ලූටූත් වලින් යනකොට අමාරුයි. බලමු මේ ළඟ තියෙන ඔබ්ස්ටකල් එකකට දැන් එනවද? එනවනම් හොඳයි. ඒ වෙලාවට දැන් ආවා. හරි අපි දැන් බලමු ටෙස්ටින් එක කරලා මේකේ noise cancellation කොහොමද වැඩ කරන්නේ කියලා. සද්ද වැඩි නේ. ඔන්න මම දැන් noise cancellation on කරනවා. දැන් සද්ද කොහොමද? පොඩක් අඩු වුණා නේද? ඔන්න off කරා. on කරා.
ආයෙ ඔෆ් කරා. ආයෙ ඔන් කරා. පොඩි ඩිෆරන්ස් එකක් තියෙනවා. පොඩි නෙවෙයි ටිකක් ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා. පොඩක් ලොකු හයියෙන් සද්ද ඇහෙනකොට. ඔෆ් කරලා එන්න. ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා noise cancellation එක. හැබැයි මේකේ fully noise cancellation එකක් වෙන්නේ නැහැ. ඉතින් මම try කරා මේකේ කියලා තියෙන two level of noise cancellation හදාගන්න. ඒ වුණාට මට ඒක කරගන්න බැරි වුණා. ඇත්තටම මේකේ තියෙන විදිහට මේකට transmit එක ඕන two level of noise cancellation on කරන්න. මොකද මේකේ තියෙනවා Mimo කියලා app එකක් DJI ලගේ. එතකොට ඒ DJI ලගේ Mimo app එකට මේ device එක recognize කරගත්තට ඒ two level of noise cancellation option එක available නැහැ. මම ඉන්ටර්නෙට් එකේ හොයපු විදියට දැකපු විදියට ඒක transmit එක තියෙනවා නම් transmit එකේ settings වලින් තමයි ඒක හදන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මේක විතරක් ගත්තා කියලා ඔයගොල්ලන්ට full noise cancellation on වෙන්නේ නැහැ. ඒ වගේම අර two level of noise cancellation ඒකත් ඔයගොල්ලන්ට හදාගන්න බැරි වෙනවා. එතකොට මේකේ අර අපි කලින් කරපු ටෙස්ට් එකේ විදියට noise cancellation තියෙනවා. හැබැයි ඒක noise cancellation reduce එකක් විතරයි. ඒ කියන්නේ අඩු වෙලා ඇහෙන්නේ full noise cancellation එකක් නැහැ. එතකොට transmit එක ගන්න වෙනවා full noise cancellation එක. එතකොට අපි transmit එකක් අරගෙන වෙන දවසක බලමු. ඇත්තටම full noise cancellation එක ඒකට හරි වැඩ කරනවාද කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි රිවිව් එක කරා. ඊට පස්සේ අපි ටෙස්ටිං ටිකක් කරා. කොච්චර දුරකට මයික් එක අරන් යන්න පුළුවන්ද ගිහිල්ලා අපිට කොච්චර දුරකින් ඉඳන් කතා කරලා ඒක රෙකෝඩ් වෙනවද? ඊට අමතරව noise cancellation කොහොමද වැඩ කරන්න කියන එක ගැන. ඊට පස්සේ මේකේ කොහොමද තියෙන features කොහොමද remote එකක් විදිහට මේක use කරන්නේ, camera එක recording on කරන්න, recording off කරන්න, ඊට පස්සේ noise cancellation කොහොමද on කරන්නේ අපි හැමදේම කතා කරා. ඉතින් ඔයගොල්ලෝ මේක වටිනවා නම් මේ review එක ඔයගොල්ලෝ යමක් ඉගෙන ගත්තා නම් සහ මම මේකේ ඇත්තටම honest review එකක් ගෙනාවේ noise cancellation especially. එතකොට ඒවා ඔක්කොගෙම ඔයගොල්ලෝ මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් සහ මගේ channel එක ඔයගොල්ලන්ට වටිනවා කියලා හිතනවා නම් subscribe කරන්න. මේ වීඩියෝ එක ඕකේ නම් සහ ඔයගොල්ලෝ කැමති නම් like කරලා share කරන්න ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක. ඉතින් දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. ඊළඟට මම ගත්ත product එකක් DJI ලගේම බලාපොරොත්තු වෙනවා review කරන්න ඊළඟ වීඩියෝ එකේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.